අයියෝ මේ ඉඳ ගන්නකෝ ඇයි ඉඳ ගන්න බඩක් කියන්න තියෙනවා මේ මට බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් යන්න තියෙනවානේ අනේ මහේෂ් ඉඳ ගන්නකෝ දෙයක් කියන්න sure seriously wow නියමයි ඔන්න පුතෙක් හම්බුනොත් නම් ඔයාගේ පිස්කෝට දාන්න බෑ අපි කතා වුණානේ එයා දුවෙක් වුණොත් නම් මංගේ පිස්කෝලට යන්න කැමති වෙයි මට නම් ඉවසිල්ලක් නෑ ඔයාටත් ඉවසිල්ලක් නෑ කියලා මං දන්නවා ඇයි ඔයා අවුලෙන් ඔයාගේ පරිප්පු ඉස්කෝලට යවන්න නැහැ කියලා දුකයිද මට කියන්න දෙයක් තියෙනවා මොකද්ද ඉඳ ගන්නකෝ නෑ මොකද්ද කියලා කියන්නකෝ ඔයා එකපාරට අමුතුනේ ඇයි මොකද්ද පොඩ්ඩක් ඉඳ ගන්නකෝ නෑ මොකද්ද කියන්නේ ඔයා කියන්නකෝ ඉඳ ගන්නකෝ කියන්න තියෙන දේ මොකද්ද අමුතුනේ ඇයි කියලා කියන්න අනේ ඉඳ ගන්නකෝ නෑ බෑ මොකද්ද ඔයා අමුතු වෙලා ඇයි අන්නකෝ මම අර දන්නවනේ අර මම ගන්න විටමින් ඔව් ඉතින් ඒවා විටමින් නෙවෙයි එහෙනම් මොනවද ප්‍රතිවර්ෂ ප්‍රතිකාර ඒ මොකටද ඒවා බෙහෙත් මගේ තියෙන දෙයකට ගන්න ඒවා තමුසේ ඇයි මට කලින් කිව්වේ නැත්තේ ඇයි මගෙන් හැංගුවේ මොකක් හරි භයානක ලෙඩක්ද තියෙන්නේ අනේ තවත් බය කරන්න නැතුව කියනවා මහේෂ් බය වෙන්න එපාකෝ නෑ මට කියන්න මොකද්ද කියලා මට HIV තියෙනවා මොකද්ද මගෙන් කාටවත් බෝ වෙන්නේ නැහැ මම බෙහෙත් ගන්නවනේ මගෙන් ඔයාටවත් බෝ වෙන්නේ නැහැ මම බෙහෙත් ගන්න නිසා බය වෙන දෙයක් නැහැ ඔයා ප්‍රෙග්නන්ට් නිසා ඔයාට ටෙස්ට් වගේක් තියෙනවා කරන්න ඔයා විතරක් නෙවෙයි මේ මුළු ලංකාවේ ඉන්න හැම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ම HIV ටෙස්ට් එකකට යොමු කරනවා HIV තියෙන අම්මා කෙනෙකුට උනත් HIV නැති ළමයෙක් හදන්න පුළුවන් අපේ පැටියට මුකුත් වෙන්නේ නැහැ අපේ ඔයාටවත් අපේ පැටියටවත් මගෙන් HIV හැදෙන්නේ නැහැ මට HIV තියෙනවද පිස්සුද එහෙම HIV කාටවත් බෝ වෙන්නේ නැහැ හරියට බෙහෙත් ගත්ත අයගෙන් HIV කාටවත් බෝ වෙන්නේ නැහැ ඔයා කොහොමද දන්නේ මහ ඉස්පිරිතාලේ දොස්තරලාගෙන් තමුස මොන බල්ලෙක්ද මෙච්චර දෙයක් මට හැංගුවා තමුස ආදරේ කියලා නේද කසාද බැන්දේ මට තමුසව දකින්නවත් ඕනේ යනවා තමුස ලෙඩෙක් අහන්න මම ලෙඩෙක් නෙවෙයි තමුස ඒඩ්ස් ඇදිලා මැරිලා යන ලෙඩ මගේ දරුවවයි මාවයි ලෙඩ කරලා යන්න තමුස අල්ලන්න එපා මට තමුස ගැන කිසි විශ්වාසයක් නැහැ තමුස මම බොරුකාරයෙක් මටයි මගේ දරුවට පාඩුවේ ඉන්න දීලා යනම මගේ දයාට නොපෙනී
හරි. මම යන්න. ආයෙ මේ පැත්ත පලාත පස් පා ගන්න හිතන්නවත් එපා. ඔයාගේ ෆෝන් එක තියෙනවද? ඔයාගේ ෆෝන් එක තියෙනවද ඔයාගේ අතේ? මං කියන දේ පොඩ්ඩක් Google කරලා බලන්නකෝ. මම ගිහින් අපි දෙන්නට කන්න බිත්තර අප ටිකක් අරන් එන්න. සුභ ආරංචිය සමරන්නත් එක්ක. ඊට පස්සේ අපි දෙන්න ටිකක් කතා කරමුකෝ. ඔයා මට බොරු කරා. මම දන්නවා. මට සමාවෙන්න. ආප්ප ගන්න සැමන්ටින් එකකුත් අරන් එන්න.